පළමු ශ්ලෝකය තමයි පාමොක් අත වෙසෙස් වනන පද වෙසෙසුන් නම් විශේෂයෙන්ු ලිංගෝ විභත් බස් වෙසෙසුන් පෙදේ සම වේ. පාමොක් අත වෙසෙස්. පාමොක් කියන්නේ ප්‍රමුඛ අර්ථය විශේෂ. විශේෂ කියලා කියන්නේ ප්‍රධාන වචන. ප්‍රධාන අර්ථය දෙන පදේ තියෙනවා ඒක විශේෂ. විශේෂ. වනන පද විශේෂුන් වර්ණනා කරන පදයට කියනවා විශේෂණය කියලා. එතකොට නීතිය තමයි විශේෂ යෙදු ලිංග විභත් බස් විශේෂ පදෙහි යෙදුවා වූ ලිංගය විභක්තිය සහ වචනය කියන්නේ ඒක වචන ඒ වචනය විශේෂුන් පදයේ සමානයි විශේෂණ පදයේ අර විදිහටම සමානව යෙදෙන්නේ. එතකොට මොන්තිර පස්චා වෙන පදයක් ගත්තා. ඒතර කාලනේ අනිත් පදේ හරි නම් ගත්තොත් ප්‍රබුද්ධිය කාලනේ එයා ඒක තද්දිද කරලා තමයි කාලීන කාලයට අය. අනේකාත් තද්දිද බලය. එතකොට මොන කාලයකද? පස්චා ඒ කියන්නේ දැන් මේක සමාස වෙලා තියෙනවා පශ්චාත් යුගයට අය කාලයට කියනවා පශ්චාත් කාල ඒක තනි පදයක්. සමාස පදයක්. සමාස පදයක් කියලා කියන්නේ මොකක්ද? හරි පදයක්. ව්‍යාකරණ අවධානයේ කියනවා සංහිතයික පදේ නිත්‍ය ධාතු පසර්ගයෝ නිත්‍ය සමාසේ වාක්‍යේතු සා විවක්ෂා අපේක්ෂිතයි. මේ සංධිය කල යුතු තැන් නොකල යුතු හා නොකල යුතු තැන් මොනවද කියන එක තමයි කියන්නේ. සංහිතා කියන්නේ සංධිය. අනබන් සංදිත කියන එක තමයි සංහිතා. මම දයන්න හැරෙනවා කියන්නේ. සංහිතා වේදවලටත් කියන්නේ සංහිතා තමයි තියෙන්නේ. එතකොට සංහිතා ඒක පදේ නිත්‍ය. ඒක පදේ තනි පදයක සංධිය නිත්‍යයි. ඒ කියන්නේ inevitable compulsory. ඒක සංධිය තියෙද්දී සංධි කළ හැකි ලක්ෂණ තිබියදී සංධි නොකර තියන්න අපිට කිසි අයිතියක් නැහැ. ඒකයි අර ඉස්සලා කිව්වනේ අපිට මේ පොල්ගහවෙලදී යන නම්බර පරණ සන්නස් පත්‍රවල තියෙන මලස්න කියනවා. එයි මල් අස්න එතන සංධි වීමේ ලක්ෂණ තියෙන නිසා අසන්දිව කියන්නේ මලස්න. මල් අසුන මලසුන. පුද අසුන පුදසුන. පුදනවා කියන්නේ තියෙද්දි අපි වෙන් කරලා ලියනවා නම් ඒක අවියක් තියෙනවා. අවියක් කියනවා. හරිද? එතකොට සංගීතයික පද එක පදයක සංදේ අනිවාර්යයි. එක පදයක් කියලා කියන්නේ අපි සංස්කෘත වචනයෙන් ගත්තොත් සිංහලට වඩා සිංහල අධ්‍යයනය කරනවා. අපි කියමු සිංහල අපි කියමු දැන් කුමරා ප්‍රත්‍ය 8නේ. කුමරු සද්දේ 8 ප්‍රත්‍ය. කුමරුට කුමරු 8 කියන්නේ නැහැ. වෙනම තියෙනවා කුමරු 8 කියලා කියනවා. ඒක වෙනම ප්‍රත්‍යක්. මේ කුමරු 8 ප්‍රත්‍ය. කුමරු ආ කුමරා අපිට කුමරු ආ කියන්නේ නැහැ. කුමරු ඕ කුමරුෝ ඒ එක පදයක් ඇතුළේ බුද්ධ සංදි. ඒකට අභ්‍යන්තර සංදි කියලා කියනවා. අපි පරිදි. ඒ වයිසකට විසන්දි කියන්නේ. නිත්‍ය ධාතුම සංදි. ධාතු උපසර්ගය. යම් යම් පදවලට එකතු වෙනවා. ඒකෙන් වෙනකොට සංදි ලක්ෂණ කියනවා නම් මේ වාගේ සංදි කරලා කියන ධර්මයේ කියන්නේ. අපි හිතමු අනු උත්තර කියන්නේ අනු උත්තර. අනු උත්තර කියන්නේ අක්ෂරක් උපාදින කියන්නේ. ඔව්. ඒක සමාසයක්. හරි ධර්ම කියන්නේ. දැන් ධාතු ප්‍රසර්ග වෙන විදිහට අනිවාර්යයෙන්ම මේ සමාස සංදි අනිවාර්යයි. නිත්‍ය විද්‍යාව කරනවා. භාග්‍යවිද්‍යාවේදී ටිකක් වෙනස් වෙනවා. ඒ කියන්නේ අහලා කියන්නේ මේ පටවහරේ වෙනවා නම් ලේසියෙන් නම් මේක කරතාවන කියන්නේ. මේ භාවිතා කියලා කියන එක දැරපිට භාවිතය නැත්නම් භාවිතය පරිණාමය ගැන ඉතින් විශ්වාස කරනවා. එයාලා දේවහ ඇප්ලයි කරනවා. එතකොට දැන් අපි කතාවේ අවසානයේ නිත්‍ය සමාසේ යම් පදයක් හැදිලා තියෙන්නේ සරල පදයක් හැටියට නෙවෙයි සංකීර්ණ පද. සංකීර්ණ පද කියන්නේ පද කීපයක් එකට එකතු වෙලා හැදෙන පද. ඒක තමයි සමාසය. නාම පද කීපයක් එකට ගලපලා හදා ගන්නා වූ තනි පදයක කියනවා
සමාසය. එතකොට සමාසයක නිසන්දියක් තියෙනවා නම් ඒකත් නිසන්දිව කියන්න බෑ. දැන් අපි සිද්ධ සංග්‍රහයේ උදාහරණයක් කියොත් එහෙම තියෙනවා මේ සදාගම පක්ෂේ ගලපන සමස්තම් දීපල් නිලුණැසි ඇයි නිල් උපුල් බඳු ඇස් ඇත්තිය කියන එකට වචනේ තමයි නිලුණැසි. අපතෝන්ගේ නිල් උපුල් ඇසි කියන්න බෑ. ඒ වගේ දැන් පශ්චාත් කාල කියන එක පස්ක શબ્ද දෙකක් එකට එක්කවල ඇවිත් තනි පදයක්. ඒක සමානසයක්. පශ්චාත් කාල. පශ්චාත් හයන් අഘോഷක හයන් අഘോഷක සාරස. පශ්චාත් උපාදි ඒක සමාස පදයක්. උයන්න කියන්නේ ഘോഷයක්. ඒ නිසා අල්ත යන බවට පත් වෙලා ඒ දෙක සම්දි වෙනවා පශ්චාත් උපාදි. පශ්චාත් දුපාදි. නැග කියපුවා කියපු එකට අනුව අර එකතු කරන්නේ තියන්න බෑ. ඒක නිත්‍යයි. එතකොට දැන් පශ්චාත් දුපාදි කියන එක අනිවාර්යෙන්ම එක වචනයක් පශ්චාත් දුපාදි නෙවෙයි පශ්චාත් දුපාදි. ඒ සංදේශය දෙන්නේ කියන්නේ ඒකට හේතුව අපි අර ඒක භාවිතයටපත් කරනවා. භාවිතයටපත් කරන තාක්කල් මේ වචන අමාරුයි දුහුයි. ඔච්චරම අපේ විශ්වවිද්‍යාලයේ සුභා දැන් සුභා සංසද පශ්චාත් මොනවාද කියන අපතන පශ්චාත් උපාය. එතකොට ඒක වෙන්කටලා දෙන්නේ. දැන් අර මම කියන්නේ ඉස්සරහට තියෙන ආදේශීය සභාව කියන එකත් වැරදිද නේ ප්‍රදේශීය සභාව. හැබැයි අර දේවනාට තමයි හිමත් කරන්න තියෙන්නේ. එතනදී මෙහෙම එකක් තියෙනවා. ප්‍රත්‍ය දෙක අනේකාත් ඔක ඇවිල්ලා ඔය අනේකාත් අදිට පදයක්. දැන් ඒකාර්ථ දෙක අදිටවල තියෙනවා. එකම අර්ථය දෙන නොඑක් ප්‍රත්‍ය තියෙනවා. නොඑක් අර්ථ දෙන එකම ප්‍රත්‍ය. ඔය දෙක දැන් අපි ගත්ත උදාහරණයක් විතර කාලි බාලාව කියන්නේ මගදී ජාතෝ මාගදිකෝ මගදී වසතිති මාගදිකෝ මගදා ආගතෝ මාගදිකෝ මගදී උපන්නාටත් මාගදිකය මගදී වාසයක පදිංචි කරුවන මගදීන් ආපු පුද්ගලයා කියලා හඳුන්වනකොට එය එතකොට දැන් එතන තියුණා මොකද්ද මේක අර්ථ දෙන්නේ හැබැයි ප්‍රත්‍ය එකම නික මොහොතේ දිනක එක තමයි ප්‍රත්‍ය නමුත් ඒ පැරණි කාලේ ව්‍යාකරණාචාර්යවරු ඒ ප්‍රත්‍ය විපත් කිරීමේදී අර මෙතුමා මේ සිල්පරන් කොට වලින් අයින් කරන කැරිකටර් දැන් මේක හදලා තියෙනවා ඒක වගේ අහන ව්‍යාකරණ ආචාර්යවරු ගන්නවා තමයි ඒ ප්‍රත්‍ය දෙනකොට ඒ ප්‍රත්‍යයෙන් ගන්න පුළුවන් වැඩ ටික ඔක්කොම ගන්න හදනවා මොකද කරන්නේ යා ප්‍රත්‍යයක මේකට අලුතෙන් කැලලක් දානවා නේද මෝර්ගජ නයන්න දාලා නික කියලා. එයා ඒක දා ඒකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි අපි ඉස්සරේ දැන් මගද නිකනේ. දඬුවම මොකද්ද ඉන්නේ? ඒක නයන්න අතිරේක මෝර්ගජ නයන්න දැන්. මෝර්ගජ නයන්න දාලා නීතියක් දැම්ම මොකද්ද? අයවන්නාන ජායෝ බුද්ධි කියලා පාලි බාලාවතාරය දැම්මා. සංස්කෘතයේ දැම්මා ආදි ස්වරස්ය නිජිත වර්ධි කියලා. මොකද මේ දාපු ආගන්තුක අකුරට නයන්නට නමක් දුන්නා ඒගොල්ලෝ ඉත්සයිඥ කියලා. ඉත් කියලා යනවා ගන්නවා. ඒති ගච්ඡති ඉත්. එනවා ඉන්නව ඇවිල්ලා හැමදාම ඉන්නද යන්නේ. අපි අද ආවා මේ ඒ වල කියන්නේ ඉත්සයිට්ගේ වැඩේ තමයි ඔබට මේ සාරස්වත එහෙම දෙනවා විස්තරයක් නේ. කාර්යයේත් ප්‍රත්‍ය ජතිකිත කස්මයි යත්සි සත්‍ය තස්ස ලෝපක් කියලා. ඉත්සයිට්නේ පොඩි වැඩක් ගන්නවා. අර ගමනුදී කියන්නේ සමහර අයට ගැරන්ඩියා වුණාම ගැරන්ඩියක් දරඬුවට ගන්නවා. ඒ දරඬුව වෙලා ළඟට නැත්තම් අලු හල්ප ගන්නවා. හත්ටි තිබ්බයි. ඒ වගේ
එක්සයිට්මන්ට් පොඩි වැඩක් ගන්නවා මොකද්ද? එයාගේ බලයෙන් එයාගේ ශක්තිය අර ප්‍රත්‍ය එක තියෙන මුල් පදේ තියෙන මුල් පදේ මුල් අකුර මුල් දීලා වැඩි කරනවා. රස්වති උන දීර්ඝ වෙලා. ඒක එකක් දැන් මග්ගර නික. ඊට පස්සේ ප්‍රත්‍ය මොකද්ද? මගද ඉක. නයන්න බලයෙන් මොකද වෙන්නේ? මගද කියන පදේ අග තියෙන අයන් මුල තියෙන මගද කියන වචනේ මුලට තියෙන මයන්න තියෙනවා. මයන්න අයන්න දීර්ඝ. මාගද ඉක මාගද. ඔතන දැන් ඔබතුමාට මට කියන්නේ ප්‍රාදේශීය ප්‍රත්‍ය තියෙනවා එකම අර්ථය දෙන ප්‍රතිවර්ගයක් තියෙනවා. ඒකෙන් අනේකාත් තත්ත්ව ඊය කියලා ප්‍රත්‍යකුත් තියෙනවා. නීය කියලා ප්‍රත්‍යකුත් තියෙනවා. හරිද? ඊය කියන ප්‍රත්‍ය එකව කළොත් තියෙනවා ප්‍රදේශීය. ඒක අර ඉක්සයිට් පදේ නැති නිසා දීර්ඝ කරන්න බෑ. හැබැයි නී එකතු වෙනකොට අනිවාර්යෙන්ම ප්‍රදේශ කියන එකේ අය ප්‍ර කියන එකේ අයන්න ඒක තමයි සංස්කෘතික කියන්න පුළුවන් සංස්කෘතික සංගීක සංගීක ඒ විකල්ප දැන් අර බලගල්ල සර්ගේ පොතේ දෙන්නේ සංස්කෘතික කියන එක වැරදි කියලා. ඒකට හේතුව මේකයි. ඒකේ නීතියක් තියෙනවා අර එක්සයිට්මන්ට් නියන්නක් තියෙනවා කියලා මම කියන්නේ. ඒකෙන් දීර්ඝ වෙනවා කියලා කිව්වනේ. ඕක නොවන තැන තියෙනවා මොකද්ද? දැන් අර ප්‍රත්‍ය එකතු වෙන මුල් පදේ තියෙනවා. මුල් පදේ මුල් අකුර නෙමෙයි දීර්ඝ වෙන්නේ. ඒ මුල් අකුරට පසු ඒ අකුරත් එක්කම සංයෝගාක්ෂර බැඳි අකුරක් තිබුණොත් ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒක විකල්පයි. හරිද? දැන් අභිධම්මික ආභිධම්මික කරන්න පුළුවන්. හැබැයි සංගනික සංග කියන්නේ සයනට පස්සේ තියෙන උංගනික බැඳි අකුරක්. ඒ නිසා හල්ලකුරක් කියලා අපි ගමු. හල්ලකුරක් තියෙන නිසා ඒක විකල්පයි. ඒකේ නිවැරදි පදයෙන් හැටියට සමානව පිළිගන්නේ සංගික. අරකෙත් තමයි සංස්කෘතිකයි සංපත්ති ස්කෝලේ සංස්කෘතික. ඒක විද්‍යෝදය සම්ප්‍රදාය විදිහට යාලා පාවිච්චි කරලා තියෙනවා. විද්‍යෝදයේ හුඟක් හැබැයි ඉතින් අර සාම්ප්‍රදායික ව්‍යාකරණයක කරන්නේ විද්‍යාලංකාරයට වඩා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර පිරිවෙන ලියන කොටත් විද්‍යෝදයේදී මූර්ධජන ගන්නවා. විද්‍යාලංකාරයේදී අල්ප. අහුවාම ඇයි මේ විද්‍යාලංකාරයේ මොකද අල්ප නෑ කියන්නේ? ඒ වගේ කියන්නේ හේතුව තමයි මූර්ධජ අල් නයන්න හල් වෙනකොට හල් කරන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා. මම මොකද වෙන හේතුව තමයි මූර්ධ ජලනායන කියන්නේ එයාගේ ෆික්ස් අයිඩෙන්ටිටි එක තමයි හල් බව. ව්‍යංජනයක් නම් අනිවාර්යෙන් එයාගේ උත්පත්ති ලක්ෂණය හල් බවනේ. ඒ ටාඩ ඩාඩ න කියන මූර්ධ ජාක්ෂර ගත්තාම ඒ වගේ මුල් අවශ්‍ය එහෙමනේ ඉස්සරහට ඒක දෙනවා. ඉතින් එතකොට මූර්ධ ජලනායනට විතරක් හල් බව අහිමි කියලා අපිට අහිමි කරන්න බෑ. ඒක අසාරයි. ඒක පදනම නිදන්නේ ගන්නෙ නෑ. ඒගොල්ලෝ කියන්නේ මේ ලංකාවේ හදාගත්ත එකක්. ඒක මේ ඉන්දියාවේ නෑ. ඉන්දියා මම ගෞරවයක් තියෙන ඉන්දියාව මම කියන්නේ. හේතුව මම හිතන්නේ ඔය ඉංග්‍රීසි වල ඒගොල්ලෝ රයන් අරවම සබ්ද කළාට ලෝකේ හරියට මිනිස් මුවින් නිකුත් වන ශබ්ද ධාරාව නිවැරදිවම උත්පත්ති ස්ථානවල පිහිටවලා උච්චාරණය කරන පිළිසෙ දැන් මම විශ්ව කියන වචනේ අපිට අමාරු කියන්නේ. ඒ වියන්න අල්ෂයන් මූර්ධ ජලතර අල්ෂයන් කියන්නේ අල්ෂයන් නුයන්නත් මූර්ධ අකුත් දෙකක් එක දිව ගිහිල්ලා එක ළඟ බෑනේ මුදුනේ වද්දන් අපිට සාමාන්‍ය තනිව වුණත් මූර්ධ ජලතර කියන්න අපිට ට ඩ ඩ න න ඒක අපි කියන්නේ අපිට කියන්නේ දන්ත ජලයන් නිකන් එතකොට යාර ඕල්ලු විශ්නුම ලස්සනට උච්චාරණය ඒක සංස්කෘතයෙන් එන සංස්කෘත සහ ඒක නගර භාෂා
වැඩිම භාෂා ප්‍රමාණයක් තිබෙනවා. සහ ඉතින් මේ රාජ්‍ය අක්ෂර සම්ප්‍රදාය උපදිනවා, සංස්කෘත උපදිනවා, වචන භාෂා උපදිනවා. දැන් මේ භාෂාවල සියලුම ශබ්ද ධාරා ඇතුළත් මේ හෝඩි වල දැන් ඉංග්‍රීසි ගත්තොත් එහෙනම් ඉංග්‍රීසි දැන් A E I O U කියන ස්වර පහෙන් මොන ක්‍රමයකට දැන් සමහර මෙයා සාහිත්‍යයේ ළමෙක් ඉන්නවා ඒ ළමයා දෙයට විනාඩි 10ක් විතර එයා මෙයා වීඩියෝ දානවා ඕපන් කරනවා අනිත් අයට කමෙන්ට්ස් අරවම දාන්න ඒ channel එකේ ඕපන් කරනවා ඒක මට Facebook එකේ හම්බෙන වෙලාවට ඒ ළමයා ඉතින් දැන් නම් කමෙන්ට්ස් දානවා නම් කියන්නේ හායි සරත් good morning එහෙම කියලා ඒගොල්ලෝ කියනවා ඉතින් දැන් මෙයාට ඉංග්‍රීසියෙන් නම දාන්නේ මෙයාට දැන් අපි ශාලික කියලා දැම්මොත් ශාලිකාද ශාලිකද කියලා කියනවා මෙයා ඉතින් කියනවා අනේ මේක මේ ශාලිකද ශාලිකාද sorry කියලා යාට හැම වෙලේම කියන්න වෙනවා නිර්මලද නිර්මලාද ඇයි මේ ස්වර පිළිබඳ තියෙන අවිනිශ්චිතතාවය ඉංග්‍රීසි කියන්නේ තර ලියන විදිහට කියන භාෂාව ලියන්නේ BUT බට් කියනවා නමුත් PUT පට් කියන්නේ නේ පුදු මේක ගන්න ඒ භාෂාවෙන්ම දැනගන්න ඕනේ අපේ භාෂාව අපේ භාෂාව අනිත් ලෝකේ ඉන්දියාවේ අනිත් භාෂාව වලට වඩා අපේ භාෂාව රිච් ඇයි ආකාරයක් සංකේතාත්මක තියෙන එකම භාෂාව දිවෙහි භාෂාව මාළදිවෙහි භාෂාවේ තිබිලා තියෙනවා නමුත් දැන් අනිත් ඒකත් ලංකාවේ ආభాෂයෙන් ඉඳලා භාෂාව සිංහල මොකද මේ කාලේ මුස්ලිම් බලපෑම නිසා අරාබි භාෂාවේ ආభాෂය ලැබිලා තමයි වචන තියෙන්නේ. ඉතින් වතුරට කියන්නේ අර අරාබි භාෂාව බලපෑම නිසා පැන් කියලා. පැන්. ඒක ඇසලකට කියලා තියෙනවා අක්ෂර. අපිට ඇසලකට.